තුළ ඉගෙන ගන්න හිතෙන විෂය කැටියට BC විෂය හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේ தත්ත්වය උදා වුණේ අපිට BC විෂය හදාරන්න කියලා දුන්න අපේ ගෞරවනීය කච්චායන හාමුදුරුවෝ නිසා. උන්වහන්සේ අපිට ඒ අදාළ විෂය කරුණු ඉතාම සරලව කියලා දුන්නා. මුල සිටම විභාග පේපර් සාකච්ඡා කරමින් ඒ විෂය කරුණු අපිට කියලා දීලා තියෙනවා. තරඟයෙන් නොව නිතරගයෙන්ම සෑම නගරයකම අද්විතීය බෞද්ධ ශිෂ්ටාචාර්ය ගුරුවරයා වූ ත්‍රිකුණාමලේ කච්චායන හිමියන් දශක දෙකකට අධික සිය පැවිදි දිවියෙන් ලබාගත් විනීත සුපේක්ෂල ශික්ෂාකාමී බව සිය දුවා දරුවන් වෙත තිළින කරන්නේ දයාබර පියකු ලෙසයි. සෑම වසරකම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්ම පවත්වන මහා සම්මන්ත්‍රණයට උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහාය ලැබීම ත්‍රිකුණාමලයේ කච්චායන හිමියන් ලද ජයග්‍රහණයට. මම කියනවා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මන්ත්‍රණයේ අරමුණ විභාගයක් පාස් වෙන පළවෙනි දේ තමයි නිර්දේශ පත්‍රය අවබෝධ කරගෙන මේක නෝ රටකට බදලා කියන්නේ මේ වපසාරියට මේ ටික ඇතුළත ඔබ හැසිරෙනවා කියන්නේ. ඒකට ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒකේ ඓතිහාසික පසුබිමට අධිෂ්ඨානයේ මුල් ගන්න කියන එකයි මාතෘකාව තියෙන්නේ. කරුණු ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ප්‍රශ්න පත්‍රයකට කොච්චර කාලයක් හම්බෙනවද? උත්තර ලියන්න කොච්චර හම්බෙනවද? කාලේ? පැය 5ක් හම්බෙනවද? බෑ පැය 5ක් කියන්නේ කණේකට ඉඳලා පොලිසියට දෙනවා. පැය 3යි. පැය 3ේදී ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. ඊළඟට ඒගොල්ලෝ කිව්වා පුල හතරට දාපු සුව ධර්ම ඉක්මවීම තහනම්. හැබැයි අපිට පුළුවන් ඉක්මවන්න. එක කට්ටියට 2 3 4 පුල වල දේවල් කරන්න පුළුවන්. ඒවට කියන්නේ මොන ධර්ම කියන්නේ? ආපත් ධර්ම කියන්නේ.